මනුෂ්‍යයෙකුගේ මුහුණ කියන්නේ ඔහුගේ ජීවිත කතාවේ විවෘත පොතක් කියලා අහලා තියෙනවද? විශේෂයෙන්ම නරල. ඉතින් ඔයාගේ නරලයේ හැඩය, ඔයාගේ බුද්ධිය, ආදරය, නායකත්වයේ සංවේදී බව සහ ඔයාගේ ජීවිතයේ සංගවුණු පෞරුෂ ලක්ෂණ පවා හෙළි කරන බව පැරණි සාමුද්‍රික ශාස්ත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් අද වීඩියෝවෙන් අපි බලමු ලෝකයේ දුර්ලභම නළල් වර්ග 5ක් පිළිබඳව. එහෙනම් ඉතින් හැම දිනාටම ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් කියලා අද වීඩියෝවට පිළිගන්නවා. විකාශන අපේ YouTube channel එකේ ගේන වීඩියෝ බලන්න එකතු වෙන ඔබ සියලුම දෙනාට. ඉතින් දේහ ලක්ෂණ, හස්ත රේඛා, ජ්‍යොතිෂය, වාස්තු විද්‍යාව, සිහින පලාපල සහ අංක විද්‍යාවට අදාළ පලාපලයි අපේ channel එකේ අරන් එන්නේ. ඒ පිළිබඳවත් මතක් කරන ගමන් ඔබට චන්ද්‍ර මණ්ඩල නළලක්ද, වජ්‍රතල නළලක්ද, බ්‍රහ්ම මණ්ඩල නළලක්ද, ඥානකූට නළලක්ද, එහෙම නැත්නම් අනංග රේඛා නළලක්ද පිහිටලා තියෙන්නේ. ඉතින් මේ නළල් වර්ග පහෙන් එකක් අනිවාර්යයෙන්ම ඔයාගේ නළලත් වේවි. අද අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ටයිම් ස්ටෑම්ප්. ඔයාගේ නළලට අදාළව මුලින්ම පලාපල ඔයාලට බලා ගන්නත් පුළුවන්. පළවෙනි කමෙන්ට් එකෙත් දාලා තියෙනවා ටයිම් ස්ටෑම්ප්. ඉතින් ඒ පිළිබඳවත් මතක් කරන ගමන් වීඩියෝ අවසානයේ දක්වාම බලන්න. ඔබේ නළලේ සැඟවුණු රහස ඔබටම පුදුමයක් වේවි කියලා මට මතක් කරන්නට පුළුවන්. ඉතින් එහෙමනම් අද මුලින්ම කතා කරන්නේ චන්ද්‍ර මණ්ඩල නළලේ රහස පිළිබඳව. හද වගේ හදවතක් නැති මිනිසුන්ගේ කතාව. ඉතින් ඔබට කවදා හරි එහෙම කෙනෙක් හම්බෙලා තියෙනවද? ඔවුන් එක විනාඩි 5ක් කතා කරාමත් හිතට පුදුම නිදහසක් දැනෙනවා. ලොකු ප්‍රශ්නයක් තිබුණත් ඒ අයගේ වචන දෙක තුනකින් හිත සැහැල්ලු වෙනවා. ඉතින් ඔවුන් ලස්සන නිසා නෙවෙයි, ධනවත් නිසා නෙවෙයි. ඉතින් ඔවුන් ළඟ තියෙන්නේ අමුතුම උණුසුම් මනුෂ්‍යත්වයක්. ඉතින් අද අපි කතා කරන්නේ එවැනි මිනිසුන්ට බොහෝ විට දකින්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් පිළිබඳවයි. ඉතින් ඒ තමයි චන්ද්‍ර මණ්ඩල නළල. ඉතින් ඇහි බැමට ඉහළින් තිබෙන නළල කොටස තරමක් කෙටි, වටකුරු සහ මෘදු හැඩයක් ගන්නවා නම් සාම්ප්‍රදායික සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව එය චන්ද්‍ර මණ්ඩල නළල ලෙස හඳුන්වනවා. නමුත් බොහෝ දෙනෙක් මෙන්න මේ ගැන වැරදි මතයන් තියාගෙන ඉන්නවා. ඉතින් නළල පොඩි නම්, කෙටි නම් වුණාට වඩා හැඟීම්බරයි, බුද්ධිය අඩුයි, ජීවිතයේ සාර්ථක වෙන්න බෑ. මෙන්න මේ වගේ කතා ඔබත් අහලා ඇති. හැබැයි පුරාණ සාමුද්‍රික ශාස්ත්‍රයේ එහෙම නැත්නම් පුරාණ ලක්ෂණ විද්‍යාවන් කියන්නේ ඊට වඩා වෙනස් කතාවක්. ඉතින් ඒවට අනුව මෙන්න මේ නළල හිමි අයගේ ලොකුම ශක්තිය මොළයේ තියෙන දැනුම නම් නෙවෙයි, හදවතේ තියෙන මනුෂ්‍යත්වයයි. ඉතින් ඔයාටත් මෙන්න මේ වගේ නළලක් තියෙනවා නම් දැන්ම කණ්ණාඩිය ගාවට ගිහිල්ලා චුට්ටක් හැරිලා බලන්න ඔයාගේ නළලත් මෙන්න මේ වගේද කියලා. ඉතින් පැරණි කතාවක් තියෙනවා. රාත්‍රියේ අහසට පායන හඳ අඳුර සටන් කරන්නේ ගිනි අවුලමින් නෙවෙයි, සිසිලසින් කියලා. ඉතින් ඒ නිසාමයි හඳ එළියෙන් හැදුණු ආත්මයක්ම ඔබට පිහිටලා තියෙනවා කියන්නේ. ඉතින් චන්ද්‍ර මණ්ඩල නළල හිමි අයත් නම් ඒ වගේ ඔවුන් ගැටලු විසඳන්නේ කෝපයෙන් නෙවෙයි, කරුණාවෙන්, බලයෙන් නෙවෙයි, ආදරයෙන්. ඉතින් ඒ නිසාම මිනිසු නොදැනුවත්වම ඔවුන් වෙත ඇදෙනවා. කාට හරි දුකක් ආවොත් අහගෙන ඉන්නේ මෙන්න මේ චන්ද්‍ර මණ්ඩල නළලක් පිහිටපුව බයි. ඉතින් කාට හරි උදව්වක් ඕන වුණාමත් ඉස්සරහට එන්නේ මේ අයයි. කාට හරි ජීවිතයේ බිඳ වැටුනොත් අත දීලා නැගිටවන්නෙත් මෙන්න මේ චන්ද්‍ර මණ්ඩල නළලක් හිමියෝ බයි. ඉතින් එහෙම ඔබ පිළිබඳව කියන ගමන් දැන් අපි බලමු පෙර ආත්මයෙන් ඔබගෙන ආශිර්වාදයන් පිළිබඳව. සාමුද්‍රික ශාස්ත්‍රයේ සමහර ගුරුතුමන්ලා විශ්වාස කරන්නේ මේ වැනි අය පෙර ආත්මවලදී මිනිසුන්ට සේවය කළ ආත්මයන් බවයි. සමහර විට රෝගීන් සුව කළ වෙද මහත්වරුන්, අනාථ දරුවන්ට ආදරය දුන් ගුරුවරුන්, අසරණයන්ට ආහාර බෙදා දුන් පින්වන්ත අය. ඉතින් එහෙම නැත්නම් සතුන්ට ආදරය කළ නිහතමානී ආත්මයන් කියලයි මේ අයව හඳුන්වන්නේ. ඉතින් ඒ නිසාම මේ ආත්මයේදී ඔවුන්ගේ හදවත සාමාන්‍ය මිනිසුන්ට වඩා මෘදුයි. කෙනෙක් අඬනවා දැක්කොත් ඔවුන්ගේ ඇස්වලටත් කඳුළු එනවා. කෙනෙක් සතුටු වෙනවා දැක්කොත් ඔවුන්ගේ හිතත් සතුටින් පිරෙනවා. ඉතින් ඔවුන්ගේ ලොකුම බලය තමයි චන්ද්‍ර මණ්ඩල නළල හිමි අය සතු විශේෂ බලයක් තිබෙනවා. ඒක තමයි අනුන්ගේ හැඟීම් දැනෙන හැකියාව. කෙනෙක් මම හොඳින් ඉන්නවා කියලා hina වෙලා හිටියත් ඔහුගේ හිත ඇතුලේ තියෙන වේදනාව මේ අයට ඉක්මනින්ම දැනෙනවා. කෙනෙක් බොරුවට සතුටු වෙනවා වගේ පෙනුනොත් ඒ බොරුව පිටුපස තියෙන දුක මේ අයට දැනෙනවා. ඉතින් ඒ නිසාම මිනිස්සු ඔවුන්ට රහස් කියනවා, විශ්වාස කරනවා, හදවත විවෘත කරනවා. ඉතින් දැන් අපි බලමු ඔවුන්ගේ අභ්‍යන්තර ලෝකය පිළිබඳව. එළියට පේන්නේ hina වෙන කෙනෙක් වගේ වෙන මේ චන්ද්‍ර මණ්ඩල නළලක් හිමි අය. හැබැයි ඇතුලේ තියෙන්නේ ගැඹුරු මොහොතක්. ඔවුන් බොහෝ දේ හිත ඇතුලේ තියාගන්නවා. අනුන්ට කරදරයක් දෙන්න කැමති අය නෙවෙයි මේ චන්ද්‍ර මණ්ඩල නළලක් හිමි අය. තමන්ගේ දුක කියන්නත් මේ අය එච්චර කැමති නෑ.
ඒ නිසා සමහර වෙලාවට තනියම අඬන්න මේ අයට සිද්ධ වෙනවා. තනියම විඳිනවා, තනියම විඳවනවා, තනියම සුව වෙනවා. ලෝකය හිතන්නේ මේ අය ඉතාමත් ශක්තිමත් කියලා. හැබැයි ඇත්තටම ඔවුන් ඉතාමත් සංවේදී මිනිස්සු කියලා මට කියන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු මේ අයගේ ජීවිතයේ ලොකුම පරීක්ෂණය කුමක්ද කියලා. මෙවැනි අයගේ ලොකුම ගැටලුව තමයි හැමෝම Taman වගේ කියලා හිතන එක. ඔවුන් බොරු අසරණකම් විශ්වාස කරනවා. බොරු කඳුළු විශ්වාස කරනවා. ආදරය කියන නාමයෙන් මේ අය රැවටෙනවා. මිතුරන් කියලා ආපු සමහර අය පස්සේ ද්‍රෝහි වෙනවා. නමුත් ජීවිතය ඔවුන්ට උගන්වන ලොකුම පාඩම තමයි හොඳ කෙනෙක් වීමත් මෝඩ කෙනෙක් වීමත් දෙකක් කියන කාරණය. ඉතින් කරුණාවන්ත වෙන්න, හැබැයි සීමාවක් තියාගන්න, ආදරය කරන්න, හැබැයි Tamanම අමතක කරන්න එපා. උදව් කරන්න, හැබැයි තමන්ගේ ජීවිතය විනාශ වෙන තරමට නම් නෙවෙයි. ඉතින් චන්ද්‍රමණ්ඩල නරලක්ෂණ හිමි අයට කියන්න තියෙන අවසාන කතාව දැන් මම ඔබට කියන්නම්. හඳට තමන්ගේම ආලෝකයක් නැහැ. ඒත් මුළු ලෝකයම එළිය කරනවා. චන්ද්‍රමණ්ඩල නරල හිමි අයටත් අන්න එහෙමයි. ඔවුන් බොහෝ විට තනතුරු දරන්නේ නැතුව ඇති. ලෝක ප්‍රසිද්ධ අය නොවෙන්නත් පුළුවන්. හැබැයි ඔවුන් නිසා කෙනෙකුගේ ජීවිතය වෙනස් වෙලා ඇති. ඉතින් කෙනෙකුගේ කඳුලක් නතර වෙලා ඇති. කෙනෙකුගේ හිතට ආලෝකයක් ලැබිලා ඇති. ඒ නිසා ඔබටත් මෙන්න මේ වගේ චන්ද්‍රමණ්ඩල නරලක්ෂණ තිබෙනවා නම් ඔබේ හොඳකම ලෝකයට තෑග්ගක් කියලා මතක තියාගන්න. ඉතින් නමුත් තව දුරටත් ඔබ තව දෙයක් මතක තබා ගන්න. හඳ එළිය හැමෝටම දෙන්න. හැබැයි ඔබේ ආලෝකය නිවා දමන්න කිසිවෙකුටත් ඉඩ තියන්න එපා. ඉතින් ඔබටත් මෙන්න මේ වගේ චන්ද්‍රමණ්ඩල නරලක්ෂණ පිහිටලා තියෙන්නේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔබේ යාළුවොත් මෙන්න මේ වගේ චන්ද්‍රමණ්ඩල නරලක් හිමි අය නම් ඔවුන් ගැනත් කියන්න අමතක කරන්න එපා. ඉතින් අද වීඩියෝවෙන් ඔබ පිළිබඳව චන්ද්‍රමණ්ඩල නරලක්ෂණ හිමි ඔබ පිළිබඳව මේ කියපු කරුණුත් නිවැරදි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝට ලයික් එකක් දාන්න. හස්තරේඛා ජ්‍යොතිෂය, දේහ ලක්ෂණ විද්‍යාව, අංක විද්‍යාව, සිහින පලාපල පිළිබඳව කියවෙන අපේ channel එකත් subscribe කරලා bell icon එකත් on කරලා තියාගන්න. දැන්ම අමතක කරන්න එපා. ඉතින් චන්ද්‍රමණ්ඩල නරලක්ෂණ හිමි ඔබ පිළිබඳව ඒ විදිහට කියද්දී අපි දැන් ඊළඟට කතා කරමු වජ්‍ර තල නළලේ රහස පිළිබඳව. ඉතින් කැඩිය නොහැකි මිනිසුන්ගේ නිහඬ කතාව තමයි මෙන්න මේ වජ්‍ර තල නළලක්ෂණ හිමි පුද්ගලයන් පිළිබඳව කියන්නට පුළුවන්. ඉතින් ඔබ ගැහැණු කෙනෙක් වුණත් පිරිමි කෙනෙක් වුණත් අද මෙන්න මේ කතාව ඔබ සියලුම දෙනාට විවෘතව එක හා සමානව ගැළපේවි කියලා විශ්වාස කරන්නට පුළුවන්. ඉතින් ඔබ කවදා හරි මෙන්න මේ වගේ කෙනෙක් දැකලා තියෙනවද? කතා බහ අඩුයි, hina වෙන්නෙත් මැනලා කෝප වෙන එකත් හරිම දුර්ලභයි. හැබැයි එක වචනයක් දුන්නොත් ඒ වචනය වෙනුවෙන් ජීවිතය උනත් කැප කරන මිනිස්සු. ඉතින් ඔවුන් ලොකු පොරොන්දු දෙන්නේ නැහැ. ඒත් දුන්නු පොරොන්දු කවදාවත් කඩන්නෙත් නැහැ. ඉතින් ඔවුන්ගේ ඇස්වල තියෙන නිහඬකමක්, හැබැයි ඒ නිහඬකම ඇතුලේ තියෙන්නේ කන්දක් වගේ ශක්තියක්. ඉතින් අපි දැන් කතා කරන්න යන්නේ අන්න ඒ වගේ අයගේ විශේෂ ලක්ෂණයක් පිළිබඳවයි. ඉතින් වජ්‍ර තල නළල පිළිබඳවයි දැන් කතා කරන්නේ. බල කොටුවක බිත්තියක් වගේ නළලක් කියලායි මේ අයව හඳුන්වන්නේ. ඉතින් කණ්ණාඩියක් ළඟට ගිහින් ඔබත් දැන්ම මුහුණ පැත්තට හරවලා බලන්න. ඔබේ නළල ඉදිරියට මතුවලා හෝ ගැඹුරට නැවිලා නැතුව තාප්පයක් වගේ කෙලින් ස්ථීරව ස්ථාවරව පේනවද කියලා. ඉතින් එහෙමනම් සාම්ප්‍රදායික සාමුද්‍රික ශාස්ත්‍රයේ සමහර විග්‍රහයන්ට අනුව ඒ වජ්‍ර තල නළල ලෙස හඳුන්වනවා. ඉතින් වජ්‍ර කියන්නේ දියමන්තිය. ලෝකයේ දෘಢතම වස්තුන් අතරින් එකක් තමයි මේ දියමන්තිය කියලා හඳුන්වන්නේ. ඉතින් ඒ නිසාම මේ නළල සංකේතවත් කරන්නේ ලස්සනට වඩා අභ්‍යන්තර ශක්තියයි. ඉතින් අපි දැන් කතා කරමු වජ්‍ර තල නළලක් නෙමෙයි ඔබගේ පෙර ආත්මය පිළිබඳව. ඉතින් පෙර ආත්මයෙන් ඔබ අරගෙන ආපු දේවල් පිළිබඳව. ඉතින් පැරණි කතාවක් තියෙනවා. සමහර ආත්ම මේ ලෝකෙට එන්නේ ජයග්‍රහණ ඉගෙන ගන්න. සමහර ආත්ම මේ ලෝකෙට එන්නේ ආදරය ඉගෙන ගන්න. හැබැයි තවත් සමහර ආත්ම එන්නේ වගකීම ඉගෙන ගන්න. ඉතින් වජ්‍ර තල නළලක් හිමි අය මෙන්න මේ වගේ ආත්ම කියලා විශ්වාසයක් තියෙනවා. ඉතින් ඔවුන් පෙර ආත්මයකදී බලකොටු තැනූ නිර්මාණකරුවන් වෙන්නට පුළුවන්. හමුදාවන් මෙහෙයවපු නායකයන් වෙන්නටත් පුළුවන්. අර්බුදකාරී කාලයක ජනතාව ආරක්ෂා කළ ආරක්ෂකයන් වෙන්නත් පුළුවන්. ඒ නිසා අදත් ඔවුන්ගේ හිත ඇතුලේ තියෙන එකම එක නීතියක්. ඉතින් කියපු දේ මේ අය කරනවා, කරන දේ මේ අය කියනවා. ඉතින් ඔබේ සැබෑ බලය පිළිබඳව දැන් මම ඔබට කියන්නම්. මෙවැනි අයගේ ලොකුම
ශක්තිය බුද්ධිය විතරක් නෙවෙයි ඒ තමයි අවධානය. ඉතින් වැඩක් පටන් ගත්තොත් අවසානයේ දකින්නකල් මේ අය අතහරින්නේ නැහැ. අනිත් අය මැදින් නතර වුණත් ඔවුන් තවමත් ගමනේ ඉන්නවා. අනිත් අය වෙහෙසටපත් වුණත් ඔවුන් තවමත් සටන් කරනවා. ඔවුන්ට ජයග්‍රහණය කියන්නේ වාසනාව නම් නෙවෙයි. නොනවති ඉදිරියට යාම තමයි මේ අයගේ ජයග්‍රහණය කියන්නේ. ඉතින් වජිරතල නරලක් හිමි අය සාමාන්‍යයෙන් විස්තර හොඳින් නිරීක්ෂණය කරනවා. අනිත් අයට නොපෙනෙන දේවල් මේ අයට පේනවා. බොරු කතා, අසම්පූර්ණ සැලසුම්, රහස් අරමුණු, මිනිසුන්ගේ සැබෑ ස්වභාවය මේ අය පහසුවෙන් හඳුනා ගන්නවා. ඒ නිසාම මේ ඔවුන්ව ලේසියෙන් රවට්ටන්න නම් බෑ. ඉතින් ඔවුන් හැඟීම් වලට වඩා කරුණු සලකා බලනවා. ඉතින් වචන වලට අනුව මේ අය ක්‍රියා කරනවා. ඉතින් ඔවුන් පවුලක කොඳුනාරටිය විදිහට හඳුන්වනවා. ඉතින් ඒ ඇයි කියලා අපි දැන් කතා කරමු. අරුපුදයක් ආවම කෑ ගහන්නේ වෙන අය. හැබැයි නිහඬවම විසඳුම හොයන්නේ නම් මෙන්න මේ අය. ඉතින් පවුලේ හැමෝම කලබල වුණත් මේ අය තවමත් ශක්තිමත්ව ඉන්නවා. මිතුරන් අතහැර ගියත් මේ අය තවමත් අසල ඉන්නවා. ඉතින් ඒ නිසාම ජීවිතයේ එක් අවස්ථාවකදී හෝ හැමෝටම වජිරතල නරලක් තියෙන යාළුවෙක් අවශ්‍ය වෙන බව මට මතක් කරන්නට පුළුවන්. ඉතින් ඔබ පිළිබඳව තවදුරටත් ඒ විදිහට කියද්දී දැන් අපි බලමු ඔබගේ තිබෙන ලොකුම දුර්වලතාවයන් පිළිබඳව. දියමන්තියක් වගේ ශක්තිමත් මිනිසුන්ටත් දුර්වලකම් තිබෙනවා. ඒ තමයි ඔවුන් Tamanගේ හැඟීම් හංගන එක. ඉතින් දුකක් ආවත් පෙන්වන්නේ නැහැ. වේදනාවක් ආවත් කතා කරන්නේ නැහැ. කඳුළු ආවත් තනියම ඉවසනවා. ලෝකය හිතන්නේ ඔවුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් හැබැයි ඇත්තටම ඔවුන් බොහෝ බර තනියම උහුලන බව මතක් කරන්නට පුළුවන්. ඉතින් දැන් අපි බලමු මේ වජිරතල නරලක් හිමි අය ගිනි කන්දක් වගේ කියලා මම ඔබට කලින් කිව්වා. ඉතින් ගිනි කන්ද අවදි වූ පසු මොකක්ද වෙන්නේ කියන එක දැන් මම කතා කරන්න. ඉතින් වජිරතල නරලක් හිමි අය ලේසියෙන් තරහ වෙන්නේ නැහැ, තරහ ගන්නේ නැහැ. ඔවුන් බොහෝ දේ ඉවසනවා, බොහෝ දේකට සමහව දෙනවා. නමුත් සෑම ගිනි කන්දකටම සීමාවක් තිබෙනවා. කවුරු හරි දුර්වලයෙකුට අසාධාරණයක් කළොත්, කවුරු හරි විශ්වාසය පාවා දුන්නොත්, කවුරු හරි ඔවුන්ගේ ප්‍රතිපත්ති පාගලා දැම්මොත් එදාට ඔවුන්ගේ නිහඬකම අවසන් වෙනවා. එදාට ඔවුන් කතා කරන්නේ නැහැ. නමුත් ක්‍රියා කරනවා විතරයි කියලා මතක තබා ගන්නට වෙනවා. ඉතින් වජිරතල නරලේ අවසාන රහස පිළිබඳව දැන් මම කතා කරන්න. ලෝකය ලස්සන කරන්නේ කලාකරුවන්, ලෝකය උණුසුම් කරන්නේ ආදරණීය මිනිසුන්. හැබැයි ලෝකය ස්ථාවරව තියාගන්නේ වජිරතල නරලක් හිමි මිනිසුන්. ඔවුන් ප්‍රසිද්ධ වෙන්න උත්සාහ කරන්නේ නැහැ. අගය කිරීමක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඒත් ඔවුන් නැති දවසක තමයි හැමෝටම තේරෙන්නේ ඒ නිහඬ මිනිසා කොච්චර වටිනවද කියලා. ඉතින් ඒ නිසා ඔබටත් මෙන්න මේ වගේ නරලක් තිබෙනවා නම් ඔබේ ශක්තිය ගැන අනිවාර්යයෙන්ම ආඩම්බර වෙන්න. හැබැයි මතක තියාගන්න යකඩයක් වගේ ශක්තිමත් වෙන්න ඒත් හදවත ගලක් කරගන්නට එපා. ඉතින් වජිරයක් වගේ නොකැඩී ඉන්න ඒත් ආදරය අමතක කරන්න එපා. ඔබත් මෙන්න මේ වගේ වජිරතල නරලක් හිමි කෙනෙක් නම් ලිවම කමෙන්ට් එකක් දාන්න. ඔබේ යාළුවටත් මෙන්න මේ වගේ වජිරතල නරලක් තිබෙනවා නම් ඔහුවත් මෙන්ෂන් කරන්න. එහෙම නැත්නම් ඔහු ගැනත් සඳහන් කරන්න. ඉතින් අද වීඩියෝවේ ඔබ ගැන කියපු කරුණුත් නිවැරදි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. channel එකත් තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් on කරගන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඉතින් වජිරතල නරලක් ඔබ පිළිබඳව ඒ විදිහට කියද්දී දැන් මම කතා කරන්නට සූදානම් වෙන්නේ බ්‍රහ්ම මණ්ඩල නරලේ රහස පිළිබඳව. ලෝකය වෙනස් කරන ප්‍රඥාවේ ආත්මයන් තමයි මේ බ්‍රහ්ම මණ්ඩල නරල පිළිබඳව කතා කරද්දී මුලින්ම කියන්න වෙන්නේ. ඉතින් ඔබ කවදා හරි මෙන්න මේ වගේ කෙනෙක් දැකලා තියෙනවද? හැමෝම කලබල වෙලා ඉන්න වෙලාවකත් නිහඬව ඉඳගෙන විසඳුමක් හොයන කෙනෙක්. අනිත් අය දකින්නේ ගැටලුවක් විතරක් වෙද්දී ඊට පසුපස තියෙන පිටුපස තියෙන ලොකුම හේතුවක් දකින්න කෙනෙක්. අදගෙන විතරක් නෙවෙයි තව අවුරුදු 10ක් ඉස්සරහා ගැනත් හිතන කෙනෙක්. ඉතින් ඔහු සාමාන්‍ය මිනිසෙක් වගේ පෙනුනත් ඔහුගේ මනස ඇතුලේ වැඩ කරන්නේ වෙනමම ලෝකයක්. ඉතින් අපි දැන් කතා කරන්න යන්නේ එවැනි පුද්ගලයන්ට බොහෝ විට සම්බන්ධ කරලා තියෙන විශේෂ ලක්ෂණයක් ගැනයි. ඉතින් බ්‍රහ්ම මණ්ඩල නරල පිළිබඳවයි මේ කතා කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් ඔයත් කන්නාඩියේ ඉස්සරහට ගිහින් ඔබේ මූණ දිහා බලන්න. ඔබේ නරල සාමාන්‍යයෙන් වඩා උසද, පළල්ද, පිරිසුදු සහ විවෘත පෙනුමක් තියෙනවා. ඉතින් පැරණි සාමුද්‍රික ශාස්ත්‍රයන්ට අනුව එවැනි නරලක් බ්‍රහ්ම මණ්ඩල නරල ලෙස හඳුන්වනවා. බ්‍රහ්ම කියන්නේ නිර්මාණයේ සහ ප්‍රඥාවේ සංකේතයක්. ඉතින් ඒ නිසාම
මේ නළල සංකේතවත් කරන්නේ ශරීර ශක්තිය නෙවෙයි මනසේ ශක්තියයි. ඉතින් දැන් අපි බලමු ඔබගේ පෙර ආත්මයේ කතාව පිළිබඳව. පැරණි විශ්වාසයන් තිබෙනවා. සමහර ආත්ම මේ ලෝකෙට එන්නේ බලය ඉගෙන ගන්න, සමහර ආත්ම එන්නේ ආදරය ඉගෙන ගන්න, හැබැයි සමහර ආත්ම එන්නේ දැනුම එකතු කරන්න. ඉතින් බ්‍රහ්ම මණ්ඩල නළල හිමි අයත් මෙන්න මේ වගේ කියලා පැරණි ශාස්ත්‍රවල කියවෙනවා. ඔවුන් පෙර ආත්මයකදී රජවරුන්ට පවා උපදෙස් දුන් පුරෝහිතයන් වෙන්නට පුළුවන්. මහා පුස්තකාලවල දැනුම රස කළ විද්වතුන් වෙන්නට පුළුවන්. ඉතින් ජනතාවට මඟ පෙන්වපු දාර්ශනිකයන් වෙන්නට පුළුවන්. ඒ නිසාම අදත් ඔවුන්ගේ මනස හැම වෙලාවෙම අලුත් දෙයක් ඉගෙන ගන්න හොයනවා. ඉතින් ඔබේ සැබෑ සුපිරි බලය පිළිබඳව දැන් මම ඔබට කියන්නම්. බ්‍රහ්ම මණ්ඩල නළල හිමි අයගේ ලොකුම ආයුධය මොකක්ද? ඉතින් මුදල් නෙවෙයි, බලය නෙවෙයි, වාසනාව නෙවෙයි, ඔවුන්ගේ සිතීමේ හැකියාවයි. අනිත් අයට නොපෙනෙන සම්බන්ධතා ඔවුන් දකිනවා. අනිත් අය නොසිතන ප්‍රශ්න මේ අය අහනවා. අනිත් අය හිර වෙන තැන්වලින් ඔවුන් විසඳුම් හොයනවා. ඉතින් ඒ නිසාම බොහෝ විට නායකයන්, උපාය මාර්ගිකයන්, ගුරුවරුන්, ව්‍යාපාරිකයන්, නිර්මාණකරුවන් සහ නව උත්පාදකයන් මෙන්න මේ වගේ නළලක් හිමි අය විදිහට හමු වෙනවා. ඉතින් දැන් මම කියන්නම් ඔවුන්ගේ විශේෂ හැකියාවන් පිළිබඳව. බ්‍රහ්ම මණ්ඩල නළල හිමි අය සාමාන්‍යයෙන් ඉක්මනින් තීරණ ගන්නේ නැහැ. ඔවුන් නිරීක්ෂණය කරනවා, විශ්ලේෂණය කරනවා, සංසන්දනය කරනවා. ඉතින් ඊට පස්සේ තීරණයක් ගන්නවා. ඒ නිසාම සමහර විට ඔවුන් නිහඬව ඉන්නවා වගේ ලෝකෙට පේන්නත් පුළුවන්. හැබැයි ඇත්තටම ඒ වෙලාවේ ඔවුන්ගේ මොළය ඇතුලේ අදහස් දහස් ගණනක් වැඩ කරනවා. ඉතින් මෙවැනි අයගේ විශේෂත්වය තමයි ඔවුන් වර්තමානයට වඩා අනාගතය ගැන හිතන එක. අනිත් අය අද දවස ගත කරන හැටි හිතද්දී ඔවුන් තව අවුරුදු 10ක් 15ක් ජීවිතය කොහොම වේද කියලා කල්පනා කරනවා. අනිත් අය වැටුප ගැන හිතද්දී ඔවුන් වෘත්තිය ගැන හිතනවා. අනිත් අය ගෙයක් ගැන හිතද්දී ඔවුන් උරුමයන් ගැන හිතනවා. ඒ නිසාම ඔවුන්ගේ බොහෝ තීරණ පසුව නිවැරදි බව ඔප්පු වෙනවා. ඉතින් අපි දැන් කතා කරමු මේ බ්‍රහ්ම මණ්ඩල නළලක් හිමි ඔබගේ බුද්ධියේ ශාපය පිළිබඳව. හැම ශක්තියකටම දුර්වල පැත්තකුන් තිබෙනවා. බ්‍රහ්ම මණ්ඩල නළල හිමි අයගේ ලොකුම සතුරා තමයි අධික ලෙස කල්පනා කිරීම. එක ප්‍රශ්නයක් ගැන දවසක් හිතනවා, ඊට විසඳුම් 1000ක් හොයනවා, ඊට පස්සේ ඒ විසඳුම් වල ප්‍රශ්න ගැනත් හිතනවා. අවසානයේ තමන්ම වෙහෙසටපත් කරගන්නවා. බොහෝ විට රෑ නිින්ද නොයන හේතුවත් අන්න ඒකයි. ඉතින් ඔවුන්ගේ මොළය ඕෆ් බොත්තමක් නැති පරිගණකයක් වගේ කියලා මට දැන් කියන්නට පුළුවන්. ඉතින් ඇයි මිනිස්සු ඔබව වැරදිවට තේරුම් ගන්නේ කියන එක පිළිබඳව දැන් මම කියන්නම්. ඔබ හැම වෙලාවෙම හැඟීම් පෙන්වන්නේ නැහැ පිටට. ඔබ කරුණු මත කතා කරනවා, තර්ක මත තීරණ ගන්නවා. ඒ නිසා සමහර අය හිතනවා මේ කෙනා හරිම ආඩම්බරයි, හරිම සීතලයි, හදවතක් නැහැ. හැබැයි ඇත්තටම ඔබේ හදවත නැහැ කියලා නෙවෙයි, ඔබේ මොළය හදවතට කලින් වැඩ කරනවා. අන්න ඒකයි ලෝකයට ඔබට හදවතක් නැහැ වගේ පේනට ගන්නේ. ඉතින් බ්‍රහ්ම මණ්ඩල නළලක් හිමි අයගේ ආදරයේ අභියෝග පිළිබඳව දැන් මම කතා කරන්නම්. බ්‍රහ්ම මණ්ඩල නළලක් හිමි අයට ආදරය කියන්නේ පේනුම විතරක් නෙවෙයි. ඔවුන් හොයන්නේ කතා කරන්න පුළුවන් කෙනෙක්, අදහස් බෙදා ගන්න පුළුවන් කෙනෙක්, මනස උත්තේජනය කරන කෙනෙක්. ඔවුන්ට බොළඳ ආදර කතා ඉක්මනින්ම එපා වෙනවා. හැබැයි හරියටම තමන්ව තේරුම් ගන්න කෙනෙක් හම්බ වුණොත් ඔවුන් ජීවිත කාලය පුරාම විශ්වාසවන්ත සහකරුවෙක් වෙන බව කියන්නට පුළුවන්. ඉතින් බ්‍රහ්ම මණ්ඩල නළලේ අවසාන රහස පිළිබඳව දැන් මම කතා කරන්නම්. ලෝකය වෙනස් කරපු හැම නායකයෙක්ම කඩුවෙන් සටන් කරලා නැහැ. සමහරු සටන් කළේ අදහස් වලින්, සමහරු ලෝකය වෙනස් කළේ දැනුමෙන්, සමහරු අනාගතය නිර්මාණය කළේ මනසින්. ඉතින් බ්‍රහ්ම මණ්ඩල නළලක් කියන්නේ ඒ මාර්ගයේ ගමන් කරන ආත්මයක සංකේතයක් කියලා පැරණි විශ්වාසයන් තිබෙනවා. ඉතින් ඒ නිසා කවුරු හරි ඔබේ නළලට hina වුණොත් hina වෙලාම ඉන්න. විශාල නළලක් හැම වෙලාවෙම විශාල මොළයක් කියලා ඔප්පු කරන්නේ නැති වුණත් දැනුම සොයන, අනාගතය ගැන හිතන, ලෝකය වෙනස් කරන්න සිහින දකින ආත්මයක ලකුණක් වෙන්නට පුළුවන්. ඉතින් පළල් නළලක් තියෙන හැමදේම ඕනෑවට වඩා කල්පනා කරන අපේ බුද්ධිමත් යාළුවොත් ඉන්නවා නම් අද වීඩියෝ බලපු අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න, ලෝකයටම පේන්න. ඉතින් වාගේ යාළුවටත් මෙන්න මේ වගේ පළල් නළලක් තියෙනවා නම් ඔහුගේ නළලත් බ්‍රහ්ම මණ්ඩල නළලක් කියලා ඔබටත් හිතෙනවා නම් ඔහු ගැනත් කියන්න අමතක කරන්න එපා. ඉතින් අදත් අපේ වීඩියෝ මේ කියපු පලාපල මේ කියපු විස්තර නිවැරදි නම් ඔයත් කමෙන්ට් එකක් දාන්න. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් bell icon එකත් on කරන්න, channel එකත් subscribe කරලා. ඉතින් වීඩියෝවත් හොඳයි නම් like එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඔබ පිළිබඳව ඒ විදිහට කියද්දි දැන් අපි බලමු ඥාන කූට නළලේ රහස පිළිබඳව. ලෝකය අනුගමනය නොකර ලෝකයට අලුත් මාර්ග හදවන මිනිසුන් තමයි මේ ඥාන කූට නළලක් හිමි පුද්ගලයින් වෙන්නේ.
ඉතින් ඔබත් කවදා හරි හිතලා තියෙනවද ඇයි මට අනිත් අය වගේ හිතන්න බැරි? ඇයි මම හැමදේම ප්‍රශ්න කරන්නේ? ඇයි මම හැමෝම ගිය පාරේ යන්න අකමැති කියලා. ඉතින් ඇයි සමහර වෙලාවට මිනිස්සු අතර ඉඳලත් මට තනියම ඉන්න ඕනි වෙන්නේ? ඇත්තටම මේක දුර්වලකමක් නෙවෙයි. ඉතින් සාමුද්‍රික ශාස්ත්‍රයන්ගේ විග්‍රහයන්ට අනුව එය විශේෂ චින්තන ශක්තියක් ඇති පුද්ගලයන්ගේ ලක්ෂණයක් වෙන්නටත් පුළුවන්. ඉතින් මේ ලක්ෂණය තමයි ඥානකූට නළල කියලා මේ සාමුද්‍රික ශාස්ත්‍රයේ හඳුන්වලා තියෙන්නේ. ඔබේ නළලේ සැඟවුණු හැඩය පිළිබඳව දැන් අපි කතා කරමු. ඉතින්වත් පැත්තකට හැරිලා බලන්න කණ්ණාඩියක් ගාවට දැන්ම ගිහිල්ලා ඔයාගේ නළල කෙලින්ම පහළට බහින්නේ නැතුව ඉදිරියට මදක් නිරලා ඇවිත් වක්‍ර හැඩයක් අරගෙන අර්ධ චන්ද්‍රයකට හෝ කඳු මුදුනකට සමාන පෙනුමක් ගන්නවාද කියලා. ඉතින් බොහෝ දෙනෙක් ඒකට විහිළුවට විවිධ නම් කියන්න පුළුවන්. හැබැයි පැරණි ලක්ෂණ විද්‍යාවන් එය හඳුන්වන්නේ ඥාන කූට නළල කියලායි. ඉතින් කූට කියන්නේ කඳු මුදුනක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉහළට නැගුණු දැනුමක සංකේතයක් කියලායි හඳුන්වන්නේ. ඉතින් ඔබගේ පෙර ආත්මයක නිහඬ කතාව පිළිබඳව දැන් මම කියන්නම්. පැරණි විශ්වාසයන් තිබෙනවා. සමහර ආත්මයන් උපදින්නේ ජනතාව අනුගමනය කරන්න. සමහර ආත්මයන් උපදින්නේ ජනතාවට නායකත්වය දෙන්න. හැබැයි තවත් සමහර ආත්මයන් උපදින්නේ අලුත් මාර්ගයන් හදන්න. ඥානකූට නළලක් හිමි අය එන්නේ ඒ වගේ ආත්මයක් කියලා පුරාණ විග්‍රහයන් තිබෙනවා. පුරාණ සඳහන් තිබෙනවා. ඔවුන් පෙර ආත්මයකදී නව සොයා ගැනීම කළ විද්‍යාඥයන් වෙන්නට පුළුවන්. අලුත් දර්ශන ගොඩනැගූ දාර්ශනිකයන් වෙන්නට පුළුවන්. කාලයට වඩා ඉදිරියෙන් හිතපු විප්ලවවාදීන් වෙන්නටත් පුළුවන්. ඉතින් ඒ නිසාම අදත් සිතුවිලි සාමාන්‍ය රාමුවලට කොටුණු වෙන්නේ නැහැ මේ අයගේ. ඉතින් ඔබේ සැබෑ සුපිරි බලය පිළිබඳව දැන් මම කතා කරන්නම්. ඔබේ ලොකුම ශක්තිය ශරීර ශක්තිය නෙවෙයි, මුදල් නෙවෙයි, පිටුපස ඉන්න මිනිසුත් නෙවෙයි. ඔබේ ලොකුම ශක්තිය ඔබේ ස්වාධීන චින්තනයයි. දැන් අපි කතා කරමු ඔබේ සුපිරි බලය පිළිබඳව. ඉතින් ඔබේ ලොකුම ශක්තිය ශරීර ශක්තිය නෙවෙයි, මුදල් නෙවෙයි, පිටුපස ඉන්න මිනිසුන් නෙවෙයි. ඔබේ ලොකුම ශක්තිය ඔබේ ස්වාධීන චින්තනයයි. අනිත් අය පිළිගන්න දෙයක් ඔබ ප්‍රශ්න කරනවා. අනිත් අය අතහරින දෙයක් ඔබ ගවේෂණය කරනවා. අනිත් අය අවසානයක් දකින තැන ඔබ ආරම්භයක් ආරම්භ කරනවා. ඉතින් ඒ නිසාම ඔබට බොහෝ විට වෙනස් කියන නම ලැබෙනවා ඔබ කරන සෑම ක්‍රියාවකටම වගේ. ඉතින් ඔබ රැල්ලට නොයන ආත්මයක්. දැන් මම ඒ පිළිබඳව කතා කරන්නම්. බොහෝ මිනිස්සු රැල්ලට යන පැත්තට යනවා. ඔබ එහෙම නෑ. හැමෝම ඔව් කියන වෙලාවේ ඔබ ඇයි කියලා විමසනවා. හැමෝම එක මතයක් පිළිගන්න වෙලාවේ ඔබ තවත් පැත්තක හිට ගන්නවා. ඒ නිසාම සමහර අය ඔබව හිතුවක්කාරයෙක් කියලා හිතනවා. හැබැයි ඉතිහාසය කියන්නේ ලෝකය වෙනස් කළ හැම අදහසක්ම මුලින්ම හිතුවක්කාර අදහසක් ලෙස හංවඩු ගහලා තියෙන්නට පුළුවන් කියලායි. ඉතින් දැන් මම කතා කරන්නම් ඔබේ රහස් ලෝකය පිළිබඳව. ඒක ඔබේ දුර්වලකමක් නෙවෙයි. ඔබට අවශ්‍ය තනියම ඉන්න ඒක ඔබේ ශක්තියක්. සමහර අය සතුට හොයන්නේ සෙනග අතර, ඔබ සතුට හොයන්නේ අදහස් අතර. සමහර අය සාදවලට යනවා, ඔබ අලුත් දෙයක් ඉගෙන ගන්නවා. සමහර අය කාලය ගත කරනවා, ඔබ කාලය ආයෝජනය කරනවා. ඉතින් ඒ නිසාම ඔබේ මනස හැමදාම වර්ධනය වෙන බව මතක් කරන්නට පුළුවන්. ඉතින් තර්කයේ යුද පිටිය පිළිබඳව දැන් මම කතා කරන්නම්. ඔබ හැඟීම් වලට වඩා කරුණු වැදගත් කියලා හිතන පුද්ගලයෙක් කෙනෙක් කියපු නිසා ඔබ විශ්වාස කරන්නේ නැහැ. සාක්ෂි හොයනවා, තර්ක කරනවා, විශ්ලේෂණය කරනවා, ඊට පස්සේ තීරණයක් ගන්නවා. ඉතින් ඒ නිසාම ඔබ එක්ක වාද කරන එක ලේසි වැඩක් නෙවෙයි. ඉතින් මොකද ඔබ වචන වලින් නෙවෙයි දත්ත සහ කරුණු වලින් කතා කරනවා. ආයතන ඔබ පිළිබඳව ඒ විදිහට කියන ගමන් දැන් ඔබේ ලොකුම දුර්වලතාව මොකක්ද කියලාත් මම කතා කරන්න. සෑම දක්ෂතාවයකටම මිලක් තිබෙනවා. ඔබේ ලොකුම දුර්වලතාවය තමයි තනිකම. ඉතින් ඔබ හැමෝම තේරුම් ගන්නවා. හැබැයි හැමෝම ඔබව තේරුම් ගන්නේ නැහැ. ඔබේ අදහස් බොහෝ විට කාලයට වඩා ඉස්සරහින් යනවා. ඉතින් ඒ නිසාම සමහර වෙලාවට ඔබට දැනෙනවා මාව කවුරුත් තේරුම් ගන්නේ නැහැ කියලා. ඔබ මිනිසුන්ගෙන් ඈත් වෙන්නේ තරහට නෙවෙයි. ඔබේ ලෝකය ඔවුන්ට පැහැදිලි කරන්න අමාරු නිසා. ඉතින් දැන් අපි බලමු ආදරයේදී ඔබ කොයි වගේ පුද්ගලයෙක්ද කියලා. ඔබට ආදරය කියන්නේ ලස්සන මුහුණක් නෙවෙයි, ගැඹුරු කතාවක්, අදහස් බෙදා ගැනීමක්, මනසෙන් සම්බන්ධ වීමක්. ඔබ හොයන්නේ ඔබේ අත අල්ලන කෙනෙක්ට වඩා ඔබේ සිතුවිලි තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. ඒ නිසාම ඔබට ගැළපෙන කෙනෙක් හොයාගන්න කාලයක් යන්නටත් පුළුවන්. හැබැයි හම්බ වුණු දවසට ඔබ ඊටාම විශ්වාසවන්ත සහකාරියෙක් එහෙම නැත්නම් සහකාරියෙක් වෙන බවත් මේ වෙලාවේ මතක් කරන්නට පුළුවන්.
ආදී ඥානකුට නලලක්න් හිමි ඔබගේ කතාවේ අවසානය ඔබගේ කතාවේ අවසානය රහස පිළිබඳව දැන් මම කියන්න. ලෝකය වෙනස් කරන්නේ හැමෝම වගේ හිතන මිනිස්සු නෙවෙයි. ලෝකය වෙනස් කරන්නේ අලුත් විදිහට හිතන මිනිස්සු, ප්‍රශ්න අහන මිනිස්සු, අනුගමනය නොකර නිර්මාණය කරන මිනිස්සු. ඥානකුට නලල කියන්නේ අන්න ඒ වගේ ආත්මයක සංකේතයක් කියලා පැරණි විශ්වාසයන් පවසනවා. ඉතින් ඒ නිසා කවුරු හරි ඔබට ඔයා ටිකක් අමුතුයි කියලා කිව්වොත් දුක් වෙන්න එපා. මොකද ඉතිහාසයේ පුරාම ලෝකය වෙනස් කරපු හැම කෙනෙක්ම තමන්ගේ කාලයේ අමුතු මිනිස්සු විදිහට හඳුන්වලා තිබුණා. ඉතින් තනියම හිතන්න කැමති රැල්ලට නොවන ටිකක් හිතුවක්කාර ඒත් මාරම බුද්ධිමත් අපේ ඥානකූට යාළුවොත් ඉන්නවා නම් අද වීඩියෝ බලපු අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ හොඳයි නම් ලයික් එකක් දාන්න. ඔයා අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් අපේ channel එකට subscribe කරලා bell icon එකත් on කරන්න කියලා ආරාධනා කරනවා. ආරින් අවසාන වශයෙන් දැන් මම කතා කරන්නට ලෑස්ති වෙන්නේ අනංග රේඛා නළලේ රහස පිළිබඳව. ආදරය වෙනුවෙන් ජීවිතේම පූජා කරන ආත්මයන් තමයි මේ අනංග රේඛා නළලක් හිමි පුද්ගලයන් වෙන්නේ. ඔබ කවදා හරි මෙන්න මේ වගේ කෙනෙක් දැකලා තියෙනවද? ඉතින් එහෙම නැත්නම් ඔබ කණ්ණාඩි ගාවට ගිහිල්ලා බලන්න ඔයත් මේ වගේ කෙනෙක්ද කියලා. ඉතින් ආදරය කළාම මුළු හදවතින්ම ආදරය කරන වෙන්නුනහම අවුරුදු ගාණක් ගියත් අමතක කරන්න බැරි වෙන කෙනෙක් වෙනුවෙන් තමන්ගේ සතුටත් කැප කරන ආදරය නිසා hina වෙනවා වගේම ආදරය නිසාම අඬන මිනිස්සු. ඉතින් ඔවුන්ට ආදරය කියන්නේ සෙල්ලමක් නෙවෙයි, විනෝදාංශයක් නෙවෙයි. ඒක ඔවුන්ගේ ජීවිතයේම කොටසක්. ඉතින් පැරණි සාමුද්‍රික විශ්වාසයන්ට අනුව එවැනි පුද්ගලයන් සම්බන්ධ කරලා කියන විශේෂ ලක්ෂණයක් තමයි මේ අනංග රේඛා නළලක් පිහිටි පුද්ගලයන්ට තිබෙන්නේ. ඉතින් ආදරයේ සලකුණ පිළිබඳව දැන් අපි කතා කරමු. ඉතින් කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා ඔබේ කොණ්ඩය පස්සට කරන්න. නළලේ ඉහළ කොටසේ කොණ්ඩය ආරම්භ වන රේඛාව බලන්න. එය ඉංග්‍රීසි M අකුරට සමාන හැඩයක් ගන්නවා. ඉතින් මැද කොටස මදක් පහළට ඇවිත් දෙපස ඉහළට නැගිලා තියෙනවාද? එහෙමනම් පැරණි ලක්ෂණ විග්‍රහයන්ට අනුව එය අනංග රේඛා නළලක් ලෙස හැඳින්වෙනවා. ඉතින් අනංග කියන්නේ පුරාණ කතාවල ආදරය සහ ආකර්ෂණය සමග සම්බන්ධ නාමයක්. ඒ නිසාම මේ නළල සංකේතවත් කරන්නේ ගැඹුරු ආත්මයක්. ඉතින් දැන් මම කියන්නම් ඔබගේ පෙර ආත්මයක ප්‍රේම කතාව පිළිබඳව. පැරණි විශ්වාසයන් කියනවා සමහර ආත්මයන් බලය හොයනවා, සමහර ආත්මයන් දැනුම හොයනවා, තවත් සමහර ආත්මයන් ආදරය හොයනවා. ඉතින් අනංග රේඛා නළල හිමි අය මෙන්න මේ වගේ ආත්මයක් කියලා පැරණි කතාවල සඳහන් වෙනවා. ඉතින් ඔවුන් පැරණි ආත්මයකදී ආදර කවිලියු කවියන් වෙන්නට පුළුවන්, සංගීතයෙන් හදවත ස්පර්ශ කළ කලාකරුවන් වෙන්නට පුළුවන්, ආදරය වෙනුවෙන් සියල්ල කැප කළ පෙන්වතුන් වෙන්නටත් පුළුවන්. ඒ නිසාම අදත් ඔවුන්ගේ හදවත සාමාන්‍ය මිනිසුන්ට වඩා ඉතාමත් ගැඹුරුයි කියලා කියන්නට පුළුවන්. ඉතින් ඔබේ සැබෑ බලය පිළිබඳව දැන් මම කියන්නම්. ඔබේ ලොකුම ආයුධය ඔබේ පෙනුම විතරක් නෙවෙයි, ඔබේ හැඟීම්, ඔබේ වචන, ඔබේ මනුෂ්‍යත්වය සහ ඔබ මිනිසුන්ගේ හදවතට ළඟා වෙනවා. ඉතින් ඔබේ වචනයකින් කෙනෙක් සතුටු වෙන්න පුළුවන්, ඔබේ ආදරයෙන් කෙනෙකුගේ ජීවිතයක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසාම මිනිස්සු ඔබ වෙත ආකර්ෂණය වෙනවා. ඉතින් ඔබ තුල තියෙන්නේ අනිත් අයට දැනෙන උණුසුමක් කියලා මේ වෙලාවේ මතක් කරන්නට පුළුවන්. ඉතින් ලෝකයේ ඔබ දකින විදිහ පිළිබඳව දැන් මම කියන්නම්. බොහෝ දෙනෙක් ලෝකය දකින්නේ කරුණ වලින්, ඔබ ලෝකය දකින්නේ හැඟීම් වලින්. වැස්සක් වැටෙනකොට අනිත් අය දකින්නේ වතුර, ඔබ දකින්නේ කතාවක්, ගීතයක් ඇහෙනකොට අනිත් අය අහන්නේ සංගීතය, ඔබට දැනෙන්නේ මතකයන්. ඉතින් ඒ නිසාම ඔබ බොහෝ විට නිර්මාණශීලී, කලාත්මකයි, සංවේදී. ඉතින් ඔබේ ලොකුම සාපය පිළිබඳව දැන් මම කියන්නම්. ඔබේ ලොකුම ශක්තියම සමහර වෙලාවට ඔබේ ලොකුම දුර්වලතාවය වෙනවා. ඔබ ආදරය කළාම අර්ධ වශයෙන් ආදරය කරන්න දන්නේ නැහැ. ඉතින් 100%ක්ම ආදරය දෙනවා ඔබේ කාලය, ඔබේ හිත, ඔබේ විශ්වාසය, ඔබේ ජීවිතය. ඉතින් ඒ නිසාම වැරදි කෙනෙක් හම්බ වුණොත් ජීවිත කාලය පුරාම වැඩිපුරම රිදෙන්නෙත් මේ අනංග රේඛා නළලක් හිමි ඔබට බව මතක තබා ගත යුතු වෙනවා. ඉතින් අමතක කරන්න බැරි මතක ඔබට තිබෙනවා. අනංග රේඛා නළල හිමියාගේ විශේෂත්වයක් තමයි ඔවුන්ගේ ආදරය ඉක්මනින් අමතක නොකරන එක. පරණ කතා, පැරණි පණිවිඩ, පරණ මතක, පැරණි හිනා, ඉතින් මේ හැමදේම ඔවුන්ගේ හදවතේ කොහේ හරි ඉතුරු වෙනවා. ඉතින් සමහර අය ඉක්මනින් ඉදිරියට යනවා. ඔබට ඒක ටිකක් අමාරුයි. ඉතින් මොකද ඔබ ආදරය කළේ ඇත්තටමයි, බාගෙට නෙවෙයි. අන්න ඒ නිසාම ඔබට මෙන්න මේ ආදරය කියන දේදී ජීවිතය ඉතාමත් මනතන් රිදෙන්නට පුළුවන්. ඉතින් පරිස්සම් වෙන්න. ඔබේ හදවත මෘදුයි, ඒක දුර්වල නෑ. කෙනෙක් ඔබේ ආදරය පාවා දුන්නොත්, කෙනෙක් ඔබේ විශ්වාසය කඩ කළොත් ඔබ තුල තිබුණු ආදරයම කේන්තියක් බවට පරිවර්තනය වෙන්නත් පුළුවන්.
ඉතින් ඒ නිසාම ඔබට ඉගෙන ගන්න තියෙන ලොකුම පාඩම තමයි ආදරය කරන්න. හැබැයි ඔබව නැති කරගෙන ආදරය කරන්න එපා. ඉතින් අනංග රේඛා නළලේ අවසාන රහස පිළිබඳව දැන් මම කියන්න මේ ලෝකය ගොඩක් අය හිතනවා ආදරය කියන්නේ දුර්වලකමක් කියලා. හැබැයි ඇත්තටම ආදරය කරන්න පුළුවන් එක ශක්තියක්, විශ්වාස කරන්න පුළුවන් එක ශක්තියක්, කෙනෙක් වෙනුවෙන් හදවත විවෘත කරන්න පුළුවන් එක ශක්තියක්. ඉතින් අනංග රේඛා නළලක් කියන්නේ එන්නේ වගේ හදවතක් ඇති ආත්මික සංකේතයක් කියලා පැරණි විශ්වාසයන් පවසනවා. ඒ නිසා කවුරු හරි ඔබට ඔයා ආදරේ වැඩි කියලා කිව්වොත් hina වෙන්න. මොකද හිතක් නැති මිනිසුන්ට වඩා හිත වැඩියෙන් තියෙන මිනිස්සු තමයි ලෝකයේ ලස්සන කරන්නේ. ඉතින් එම්මැට තියෙන නරලක් තියෙන ආදරය කළාම මුළු හදවතින්ම ආදරය කරන සංවේදී රොමැන්ටික් යාළුවෝ අද වීඩියෝ බලුවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එකත් හොඳයි නම් ලයික් එකක් දාන්න. ඔයත් අලුතෙන් අපේ channel එකට එකතු වුණු කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එකත් on කරලා තියාගන්න. ඉතින් අද ඔය විදිහටයි අපි කතා කරේ මේ නළල් වර්ග 5 පිළිබඳව. ඉතින් ඔයාටත් අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ නළලක් පිහිටලා තියෙන ඇති. ඉතින් අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා මේ පිළිබඳව. ඉතින් අද වීඩියෝ හොඳයි නම් ලයික් එකක් දාන්න. අපේ channel එකත් එක දිගටම රැඳිලා ඉන්න. channel එක subscribe කරලා bell icon එකත් on කරලා තියාගන්න. ඉතින් මේ පිළිබඳව කියන ගමන් අපි හස්තරේඛා ජ්‍යොතිෂය දේහ ලක්ෂණ පිළිබඳව ඒ වගේම වාස්තු විද්‍යාව සිහින පලාපල වගේ පලාපල තමයි දිගින් දිගටම අරගෙන එන්නේ. ඉතින් ඒවා බලන්න ඔයත් කැමති නම් ඔයාටත් පුළුවන් අපේ channel එකට එක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් ඒ පිළිබඳවත් මතක් කරන ගමන් ඉතින් ඔයාට ජ්‍යොතිෂය පරීක්ෂා කර ගන්නට අවශ්‍යයි නම් ඔයාගේ උපන්දිනයේ වෙලාව ස්ථානකට එවන්නට පුළුවන් WhatsApp කරා පණිවිඩයක්. ඉතින් ඔයාගේ ජ්‍යොතිෂය පරීක්ෂාවනුත් නිවැරදිව කරලා දෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ හරහා ඉතින් ඒ පිළිබඳවත් මතක් කරන ගමන් අදට සමු ගන්නවා. එහෙනම් ආයෙ දවසක මුණ ගැහෙමු. අද වීඩියෝ දිගටම බලපු සුදු නෝනාට එහෙම නැත්නම් මගේ කොළ පාට කොළ සිංහයටත් බොහොම ස්තුතියි කියලා කියන ගමන් අදට සමු ගන්නවා. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. ජේසු ඊටයි කියලා ප්‍රාර්ථනා කරනවා.